ගෙදර ඉන්න අම්මලට පුළුවන් නේද වසවිස වලින් තොර එළවලු වර්ග පහක්වත් ගෙවත්තේ හදාගන්න. ගොඩක් වටිනවා නේද? ඉතින් මගේ වීඩියෝ එක බලන්න කලින් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න, ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න ඕනේ. ඔයාලගේ කමෙන්ට් මට එකතු කරන්න. ඉතින් මේ එළවලු වර්ග වලින් පළවෙනි එක රාබු. පළවෙනි එක රාබු. රාබු වලින් එන සැර සුවඳ නිසා කෘමි ආකර්ෂණය අඩුයි. පොළොව මට්ටමට වැඩි උසට පාත්තිය හදලා ගුරුම් පස්තිරෝල හිටෙව්වොත් හොඳටම හදාගන්න පුළුවන්. මේකට උඩු කැට 4ක් ප්‍රයෝජනයට අරගෙන කොටුව හැඩයට සියලා කම්බියකින් ගැට ගහලා පස්තිරෝල ගන්නත් පුළුවන්. හැබැයි මේ වගේ කීපයක් හදාගන්න ඕනේ. දෙවෙනි එළවලුව ගස්ලුව. මේකට නම් තරමක් ලොකු සහල් කවරයක් හෝ තෝච්චියකට ගුරුම් පස්තිරෝල හදාගන්න වෙනවා. උඩකින් තිබ්බොත් වඩාත් හොඳයි. දණ්ඩ උඩට යනකොට මසේටම පස් දැම්මාම හොඳට හැදෙනවා. 3 කරවිල. වැල හදාගන්න ගොඩක් පහසුයි. කරවිල කරල් වෙනකොට නම් පොලිතීන් කවරයකින් ආවරණයක් යොදන්න වෙනවා. එළබටු හා තිබ්බටු කියන එළවලු වර්ග දෙකක් හදාගන්න ගොඩක් පහසුයි. වම්බටු වලට නම් තුනේ හානි ගොඩක් සිදු වෙනවා. ඒත් එළබටු හා තිබ්බටු ඉබේ පැනවෙලා හැදෙන වෙලාවලුත් තියෙනවා. අනිත් වර්ග දෙක තමයි බණ්ඩක්ක හා දඹුල. දඹුල කියන්නේ හදාගන්න ගොඩක් පහසු එළවලුවක්. හදනවත් වැඩි. ඉතින් දැන් එළවලු වර්ග 5කට වැඩිය හඳුන්වලා දුන්නා. ඉතින් අඳුන ගන්න මේ වර්ග වලින් 5ක්වත් ගෙවත් හදාගන්න. වසවිස නැති ආහාර ඔයාගේ ගෙවත්තෙන් ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වෙයි කියලා. තවත් ලස්සන ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් යලිත් හම්බෙමු. ගිහින් එන්න. ඔබට සුබ දවසක්. හැමදාම සතුටින් ඉන්න. මේ අපේ ගෙදර.